මෙන්න මේ ලක්ෂණ 10 ඔයාටත් ළඟදී දැන් තියෙනවා නම් තවත් බලබලා ඉන්න එපා. මොකද මේක දරුණු පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන් නිසා. අංක 1 හිතා ගන්න බැරි විදිහට බර අඩුවීම. ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට එකවරම කිලෝ 5කින් 6කින් බර අඩු වෙලා නම් ඒක සැලකිය යුතු ලක්ෂණයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේක ආමාශය, අග්න්‍යාශය හෝ පෙනහළු පිළිකාවල බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණයක්. අංක 2 නොනවතින තෙහෙට්ටුව, ලියුකේමියාව, මහා අන්ත්‍රය හෝ ආමාශය පිළිකාව වැනි පිළිකාවන් වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් විදිහට විවේකයෙන් පසුවත් පහව නොයන තෙහෙට්ටුව හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. අංක 3 ගැටිත්තක් හෝ ඝනවීමක්, පියයුරු, වෘෂණකෝෂ, බෙල්ල හෝ වෙනත් ඕනම තැනක වේදනාවක් නැති ඒත් ස්ථීරවම පවතින අලුත් ගැටිත්තක් මතු වුණොත් ඒ ගැනත් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අංක 4 සමය වෙනස්කම්, සම අඳුරු වීම, කහවීම හෝ රතු පැහැයට හැරීම වගේ ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. අංක 5 නොනවතින වේදනාව. පැහැදිලි හේතුවක් නැතුව ශරීරයේ පිටුපස වගේ ස්ථානවල නොනවතින වේදනාවක්, හිස රදයක් වගේ දේවල් හටගන්නවා නම් ඒවා අග්න්‍යාශ පිළිකා හෝ මොළයේ පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙහෙත් අරගෙනත් අඩු වෙන්නේ නැති එක දිගටම තියෙන එවැනි වේදනාවන් ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. අංක 6 බඩවැල් හෝ මුත්‍රාශය පුරුදුවල වෙනස්කම්. සති ගණනක් මලබද්ධය පැවතීම, මුත්‍රා එක්ක රුධිරය පිටවීම හෝ මුත්‍රා කිරීමේදී වේදනාකාරී වීම වගේ ලක්ෂණ ගැනත් සැලකිලිමත් වෙන්න. එය පිළිකාවක් නොවුනත් වෙනත් රෝගයක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. අංක 7 නොනවතින කැස්ස හෝ ගොරෝසු බව. පහව නොයන කැස්සෙන් හා එකවරම ඇතිවන කටහඬේ ගොරෝසු බවෙන් උගුරේ හෝ පෙනහළු පිළිකාවක මූලික ලක්ෂණයක් පෙන්눔 කරන්න පුළුවන්. දවස් 5කට වඩා මේ තත්ත්වය තිබුණොත් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදෙස් ලබා ගන්න ඕන. අංක 8 අසාමාන්‍ය ලේ ගැලීම හෝ ශ්‍රාවය. ආර්තවහරණයෙන් පසුවත් යෝනි මාර්ගයෙන් ලේ ගැලීමද, ස්පුට, මුත්‍රා හෝ මලපහවල රුධිරය තිබීමද ඔයා සැලකිලිමත් විය යුතු කාරණා කීපයක්. අංක 9 ගිලීමේ අපහසුතාව. උගුරේ ආහාර සේවී ඇති බව දැනීම උගුරේ පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. අංක 10 පැහැදිලි කර නොහැකි උණ හෝ ආසාදන. පැහැදිලි හේතුවක් නැතුව නැවත නැවත සෑදෙන උණ හෝ වෙනත් ආසාදනයක් ලියුකේමියාව, ලිම්ෆෝමා වගේ රුධිර පිළිකාවක මූලික ලක්ෂණ පෙන්눔 කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ වලින් අනිවාර්යෙන්ම කියවෙන්නේ නැහැ ඔයාට පිළිකාවක් තියෙනවම කියලා. ඒත් මේ රෝග ලක්ෂණ සති 2ක් හෝ 3ක් එක දිගට පවතිනවා නම්, කාලයත් එක්ක නරක අතකට හැරෙනවා නම් තවත් බලන් ඉන්නේ නැතුව වෛද්‍යවරයෙකු හමුවට යන්නේක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු වගේම ලෝකයේ ඇති වෙනත් තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එකේ ඇති YouTube channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා අපිත් එක්ක එකතු වෙන්න.